අයියා. ඔව්. මැරෙන්න මොහොතක් තියාරිය නිදානේ පෑදෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ තව දෙයක් තමයි මිනිස්සුන්ට දෙන්න ඕන. ඔව්. දුප්පත් කට්ටියට. ඔව්. ඉඳන් එක්ක කියන අහන්නේ. ඔව්. උගාව තිබ්බත් නැතත් ඌවේ අතනේ දික් කරන්නේ. අත දික් කරන්නේ. ඒක නෑ කියන අදහස ඉන්නේ. මට වැඩක් නෑ අයියා ඔයාලට තිබ්බත් නැතත්. ඔව්. එයාගේ ජොබ් එක වෙන්න පුළුවන් ඒක. ඔව්. එයා ඉල්ලන්නේ නෑ කියන එකනේ. නෑ කියන එක. ඒ කියන්නේ මම මේ දෙයට සුදුසුයි කියන එකනේ එයා කියන්නේ. ඔව්. ඒ කියන්නේ එයා ඒ තරම්ම පහත් වෙලා එයා අත දික් කරන්නේ මං ගාව තියනවා හරි මම මේ දෙයට සුදුසුයි කියන මම සුදුසුයි කියන මට්ටමෙන් තමයි එයා ඒ අතපන්නේ. මම එයාට ඒකට එයා මාව පිළිගන්නේ ඒ කියන්නේ මාව පිළිගැනීමකින් එයා එහෙම කරන්නේ. ඒක මම හිඟන්න තත්ත්වෙ වැඩෙන්න ඕන. හිඟන්නට කතයක්වත් දෙන්නේ නැහැ කියන්නේ ඒකයි හිඟන්නේ. ඒකයි හිඟන්නේ කන්නේ. අයියා ඕමනේ මං ඕන කෙනෙක් එක්ක බැට් එක දාන ඕකට තීනවනේ දෙන්න එපානේ කියලා. මම කරුණ අවබෝධ කරනවා. යකෝ ඔබ මිනිස්සෙක් කියලා හිතාන තමයි මේ මිනිස්සෙන් උඹෙන් වෙන්නේ. මේ මිනිස්සයා දෙන්නේ එක නැති එක නෙමෙයි. දැන් කියන්න පුළුවන් හිනා වෙලා. අයියා මගේ ගාවක් නැහැ. ඊයක්වත්ම නැහැ. මේ අවුලක් ගන්න එපා කියලා ඒ මිනිස්සේ හිත හදන්න පුළුවන්. අනිවාර්යයෙන්. වචනේ. මට කියන්න වචන නෑ වගේ. අඩුවක් නෑ වගේ කියන වචන වල. හරි. මේ සමාජයේ පිළිලා දිනන නේද බලු කම්බලේ. බලු කම්බලේ. ඒ කියන්නේ අයියා. දැන් ඔයත් අමාරුවෙන් ඉන්න පුළුවන්. ඔයාගේ මේ කවුරු නේද කීයක් හරි ඉන්නනවා. ඔයා අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඔයා කිකිලි කරුව පෙන්නලා හරියන්නේ නැහැ. මමත් මේ තත්ත්වේ ඉන්නේ කියන එක. නේද? ඔයා ඒ තත්ත්වේ ඉඳලා ඒක ඔයානේ දන්නේ. එයාගේ හිතේ තියෙන දේ එයා දන්නේ. ඒ මනුස්සයරෝ ඔයා පිළිගැනීමක් කියන තමයි මේ මනුස්සයා. වචනෙන් හරි එතන සත්‍යමත් කරලා යන්න ඕන. සත්‍යමත් කරලා යන්න ඕන. ඒ මනුස්සෝ ගොඩක් දුර්වල තැන් වල තියෙනවා අයියා හරි. ඔව්. අද සමාජයේ මේ විනිකත්ති තියෙනවා බොහෝ පිරිසක්. අද සමාජයේ හැමෝම නෙවෙයි නේද? මම නෙමෙයි අයියා. මම ගොඩක්ම දැහැමි විදියට තමයි ජීවත් වෙන්නේ. කිසිම කෙනෙකුට කේලම් කියලා ගුදුම් මෙව්වා කරලා ගිනි තියලා පත්තු කරන්නේ. දෙමාපියන්ට සලකනවා. අම්මා තාත්තා ප්‍රථම ස්ථානයේ දෙමාපියන්ගේ ඉදර යන්න ඕනේ සමාජයට. එක දෙමාපියන් යහපතක් කරන්න. ඒ කියන්නේ බොක්කෙන්ම දෙමාපියන්ට බලනවා. අනිවාර්යයෙන්. තිම්ම බලනවා දෙමාපියන්ට. අනිවාර්යයෙන්. ඒක ඕකේ. දෙමාපියෝ බලනවා දෙමාපියන්ට ආදරේ දෙමාපියෝ දැන් තාත්තට මම බයික් එකක් කරන්න නම් උදා පුට් සයිකල් වලනේ යන්නේ අයියා. ඔව්. මම